Global Skills Development Campus හා සම්බන්ධ වූ වෘත්තිකයන්ව සහ ඔවුන්ගේ ආදරණීය දෙමාපියන්වත් මේ අවස්ථාවේදී සාදරයෙන් යොදා පිළිගනු ලබනවා. Global Skills Development Campus හි නිර්මාතෘ හිටපු ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මානසිංහ මැතිතුමාවත් අධ්‍යයන අංශ ප්‍රධානීතුමිය වන දක්ෂිකා නෝනිස් මහත්මියවත් GSDC හි අධ්‍යක්ෂක ජපාන් භාෂා ගුරුවර ගුරුවරියන් 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාම අපි මුණ ලබා දෙනවා. ඒක තමයි සුවිශේෂීම කාරණය. අපේ ආයතනයේ ලංකාවේ මෙච්චර ජපාන් ගන්නන කාර්යමණ්ඩලය. UCC スリランカに来て1年と今4ヶ月経ちました。はい、ちょっと日本語も苦手なんですけど、頑張って皆さんに教えたいなと思っています。本当に優秀な先生方がいっぱい中島先生も含めていらっしゃって、皆さん日本語本当に上手になるんですね。GSDC からお世話でなまおまでレベルだけの国で皆さん、これから私たちと一緒に楽しく勉強をしましょう。අපි ඔක්කොම එකතු වෙලා මොකද ජපාන් භාෂාව ඉගෙන ගනිමු. සතුටෙන් ලොකුම සිහිනය බලාපොරොත්තුව තමයි ජපානයේ සුරක්ෂිත රැකියාවකට වෘත්තිකයෙකු ලෙස ජපානයේ රැකියාවකට යන එක. ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මානසිංහ මැතිතුමාට ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන ලෙස. මේ දේවල් වලට ඊරණය කරපු එක ටිකක් ලොකු අභියෝගයක් ගැනීම. හැටියට අපි විදේශ රැකියාවලට අපි ආයතනයක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට අපි කොහොම හරි පුහුණු කරලා අදාළ දැනුම ලබා දීලා තමයි යවන්නේ. ප්‍රධාන අපේ ආයතන දෙකක් තියෙනවා Global Skills Development Campus එක, ඒ වගේම Global Skills Development මාස 6කින් අප්‍රේල් ඉඳන් ගත්තා. අප්‍රේල්, මැයි, ජූනි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකොට විභාගයට වාඩි වෙනවා. ඔක්තෝබර් විස්තරයක් කතා කරනවා, කතා කරලා බලන්න. තමන්ගේ පවුලේ විස්තර කෙනෙක් කියන්න. කොහොමද කමියුනිකේෂන් කරන්නේ කියන එක නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරලා එතනින් හොඳට කමියුනිකේට් කරන්න පුළුවන් නම් ඔන්න සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි මම කියන්නේ හේතුව වෙන මාස 6කින් විභාග සමාප්ත